අද බලමුද මගේ ලයිෆ් එකේ සන්ඩේ දවසක් කියවන්නේ කොහොමද කියලා. This is not how I usually spend my Sunday. හැබැයි මේකේ ස්පෙෂල් දේවල් කීපයක් වෙනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. ඉතින් first of all මම නැගිටලා usually මගේ උදේට බොන තේ එකක් බීලා මම අද අඳින්න හිතන් ඉන්න outfit එකත් ලෑස්ති කරලා මම ගියා wash එකක් දාගෙන එන්න. ඉතින් ඔන්න මම wash එකක් දාගෙන ආවට පස්සේ ඔන්න මම දැන් හිමීට ලෑස්තින පටන් ගත්තා. මොකද උදේම මට යන්න තියෙනවා සන්ඩේ මාස් එකට. Usually මම එහෙම heavy makeup එකක් use කරන්නේ නැහැ. Just my toner and then my lipstick and that's it. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් ඔන්න ඔතනදී මම ගහන්න කියලා කියන ලිප්ස්ටික් එක මම ආස කෙනෙමි. ඉතින් මම ටක් කාලා ගිහිල්ලා මං ආස කරගෙන ඇප්ලයි කරගත්තා. ඉතින් ඔන්න දැන් එහෙනම් මම ලෑස්ති. So this is my fit check. මගේ ෆුට්වෙයා පෙන්වන්න බැරි වුණානේ. මේ තියෙන්නේ මගේ ස්ලිපර්ස් දෙක. අපේ චර්ච් එක අපේ ගෙදරට ටිකක් ළඟයි. So මම දැන් මේ අපේ අම්මා එක්ක චර්ච් එකට පයින් යනවා. මම චර්ච් එකේ වැඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද මාසික වෙලාවට ෆෝන් යූස් කරන්න බෑ. ඉතින් මේක මම මාසික ස්ටාර්ට් කරන්න කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මාසික ඉවරුණාට පස්සේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නව මම හම්බුණා පල්ලියේදීම. ඊට පස්සේ ඔන්න දැන් අපි මේ බස් එකේ නැගලා යන්නේ හරිම එක්සයිටිං ගමනක්. උදේට කාලත් හිටපු නැති නිසා පුදුම බඩගින්නක අපි තුන්දෙනාම හිටියේ. ඉතින් අපි හිතුවා මුලින්ම ලන්ච් ගන්න පිට්සා හට් එකට යමු කියලා. ඉතින් ඔන්න දැන් අපි පිට්සා හට් එක ඇතුළට ඇවිල්ලා ඉන්න හොඳ තැනක් සිලෙක්ට් කරගෙන ඔන්න දැන් අපි අපේ ඕඩර් එක ප්ලේස් කරා. ඊට පස්සේ ඉතින් අපි ඕඩර් කරපු ඒවා එනකන් අපි ටිකක් කතා කර හිටියා. ඉතින් මේ දෙන්න ගැන කිව්වොත් අපි ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලා අපි grade 3 වල වගේ ඉඳන් යාළුවෝ. ඉතින් අපි ඉස්සර O levels කාලේ හැමදාම වගේ හම්බුණා පාඩම් කරන්න එහෙම. ඉතින් දැන් අපේ වැඩ ක්ලෑෂ් වෙලා අපිට හම්බෙන්න වෙලාවක් වැඩිය නැහැ. ඉතින් at least twice a year අපි මෙහෙම outing එකක් යනවා. ඉතින් අපේ ලයිෆ් එකේ වෙන දේවල් ඔක්කොම දේවල් මේ වෙලාවට තමයි අපි කතා කරන්නේ. එතන 3:30 වගේ වෙනකන් ඉඳලා අපි යනවා අපි ආසාවෙන්ම යන්න අපු තැනට. අපි ආවේ කොළඹ සිටි සෙන්ටර් එකට. අපි ගියේ January 18th, Thai පොංගල් තිබ්බ January 15th. ඉතින් එදා චූටි ළමයිට Thai පොංගල් activities, ඒ වගේම kolam arts, මේවා ගොඩාක් තිබ්බා ඒකේ. අද සන්ඩේ එකක් නිසා චුට්ටක් සෙනග වැඩි. හැබැයි අපි යන්න ආවේ මෙන්න මෙතනට. මෙතන 15 minutes වලට 400 rupees තමයි උනේ. ඉතින් අපි ටිකට්ස් අරගෙන ඔන්න අපි ගියා. දැන් තමයි ෆන්ම පාට් එක පටන් ගන්නෙ. මේ දෙන්න ගිය ගමන් පැන්න ඔතන ඔය පූල් එකට. ඊට පස්සේ ඔන්න දැන් උඩට එන්න බැරුව තමයි ඔය ඉන්නේ. මම නම් කලින් මෙතනට ගිහිල්ලා තියෙනවා මේ දෙන්නගේ ෆස්ට් ටයිම්. ඉතින් මෙතන ගොඩාක් ෆන්. හැබැයි ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යෙන් සොක්ස් දෙකක් දාගෙන හරි අරගෙන හරි යන්න. නැත්නම් ගොන්න එතනින් පේ කරලා හරි ගන්න පුළුවන්. දැන් මෙතන සෙල්ලම් කරලා අපිට මහන්සි. ඉතින් අපේ 15 minutes ඉවරනාට පස්සේ අපි washroom එකට ගිහිල්ලා චුට්ටක් freshen up වෙලා ඔන්න දැන් අපි යනවා මේකේ තියෙන shops වල ඇවිදින්න. ඉතින් මේ මිනිසකට කියාම නම් කොහොමත් ගෑනු ළමයට පිස්සු හැදෙනවනේ. ඉතින් අපි ඒක බැලුවා අපිට ගන්න දෙයක් තියනවද කියලා.
ඔහොම ඇවිදලා මගේ යාළුවෙක්ට ඩ්‍රෙස් එකක් බලන්න ඕනි කියලා එතන තිබ්බ ඩ්‍රෙස් ෂොප් එකකටත් ගිහිල්ලා මෙතන තියෙන ටොයි ෂොප් එකකටත් ගියා. එතන දේවල් බල ඉඳලා මට ගන්න දේවල් ටිකක් තිබිලා මම ඒවත් පර්චේස් කරා. ඊට පස්සේ අපි හිතුවා දැන් අපිට මහන්සිත් නිසා මොන හරි බොන්න ගත්තොත් හොඳයි කියලා. ඉතින් මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන කාර් ගිල්ස් එකට අපි ඊට පස්සේ ගියා. ඉතින් අපි කාලෙකට සැරයක් හම්බෙන නිසා ඇත්තටම දවසක් මදි අපේ දේවල් කතා කරලා ඉවර කරන්න. ඉතින් අපි කාර් ගිල්ස් එකෙත් එතන චෙයර්ස් වල වාඩි වෙලා ආයෙත් අපේ දේවල් කතා කර මේ ඩ්‍රින්ක් එක බිව්වා. මේ ක්ලෝ මැෂින්ස් try කරන්න මුකුත් ආවේ නැහැ. ඊට පස්සේ අපි Uber එක දාලා අපි මේ ඒකේ එනකන් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. ඉතින් අපි කාලෙකට සැරයක් හම්බුණත් ඒ වයිබ් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔන්න අපේ ඩේට් එක ඉවර වෙලා අපි පිටත් වුණා. ඊට පස්සේ ඉතින් ඔන්න තවත් කියව අපි ගෙදර එනවා. ඉතින් මං හිතන විදියට අපේ ලයිෆ්ස් කොච්චර බිසි වුණත් මේ වගේ එන්ජොයි කරන්න රිලැක්ස් වෙන්න දවසුත් අපේ ජීවිතේට තියෙන්න ඕනේ. Because after all we live only once. So I hope you enjoyed my vlog and thank you for watching. Bye bye.